ආයිබෝවන් යාළුවනේ ජීවිතේ දිනන්න හිතන අභියෝගවලට බය නැති ඔයාව Viral Vibe LK YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ජීවිතේ වැටෙන තැන්වලදී ආපහු නැගිටින්න හිතට හයියක් ගන්න කැමති ඔයාටයි මේ අවකාශය. අභිප්‍රේරණය, සාර්ථකත්වය සහ ධනාත්මක සිතුවිලි ගැන කතා කරන ලංකාවේ හොඳම තැනට ඔයාව සාදරෙන් පිළිගන්නවා. අපේ වීඩියෝ මග නොහෙර බලන්න දැන්ම subscribe කරන්න. ඔබ දන්නවද මේ ලෝකෙ මිනිහෙක්ට ලැබෙන බලවත්ම මොටිවේෂන් එක මොකක්ද කියලා? ඒ තමයි ප්‍රතික්ෂේප වීම. ඔබව කවදා හරි කවුරු හරි එපා කියලා තියෙනවද? ඔබේ ආදරය, ඔබේ රැකියාව, එහෙමත් නැත්නම් ඔබේ යාළුවෝ ඉස්සරහා ඔබ කොන් වෙලා තියෙනවද? එහෙම වෙලා නැත්නම් සමහර විට ඔබ වාසනාවන්තයි. ඒත් ඇත්තම කතාව ඔබ අවාසනාවන්තයි. මොකද ජීවිතේ ලොකුම පාඩම ඉගෙන ගන්න තියෙන හොඳම අවස්ථාව ඔබට මගහැරිලා. මනෝවිද්‍යාවට අනුව අපි ආදරය කරන කෙනෙක් අපිව ප්‍රතික්ෂේප කරාම දැනෙන වේදනාව ශරීරයට දැනෙන ලොකු තුවාලයක වේදනාවට සමානයි. ඒක දරා ගන්න අමාරුයි. හැබැයි ජීවිතේ දේවල් දෙකක් තියෙනවා. එකක් අපිට පාලනය කරන්න පුළුවන් දේවල්. අනික අපිට පාලනය කරන්න බැරි දේවල්. මිනිස්සු අපිව එපා කියන එක අපිට පාලනය කරන්න බෑ. හැබැයි ඊට පස්සේ අපි මොකද කරන්න කියන එක අන්න ඒක තීරණය කරන්නේ අපිමයි. ඔබ අහලා තියෙනවද inner peace නැත්තම් අභ්‍යන්තර සාමය ගැන? බාහිරින් එන කිසිම කුණාටුවකට හෙලවන්න බැරි ශක්තිමත් මනසක් හදාගන්න. අන්න එදාට ඔබව දාලා ගිය අය ඔබ දිහා බලාගෙන පසුතැවෙන දවසක් අනිවාර්යෙන්ම උදා වෙනවා. ඔබ හිතනවද දිනපු මිනිස්සුන්ට හැමදාම තිබුණේ රෝසමල්ලහනාවක් කියලා? කැති පෙරි ලෝකයක් ආදරය කරන ගායිකාවක්. ඇය වේදිකාවට නගින්න විනාඩි ගානකට කලින් ඇගේ සැමියා කෙටිපණිවිඩයකින් ඇයව ඩිවෝර්ස් කරනවා. ඇය ඇඬුවා. හැබැයි ඇය පැනලා ගියේ නෑ. ඇය කඳුළු පිහදාගෙන සින්දු කිව්වා. ඒ වේදනාව ඇය ආශිර්වාදයක් කරගත්තා. ස්ටීව් ජොබ්ස් තමන්ගේම කම්පැනියෙන් තමන්ව එළියට දැම්මා. එතනින් නැවතුණා නම් අද iPhone එකක් නෑ. ඔහු වැටුණු තැනින් අලුත් ගමනක් පටන් ගත්තා. මෙරිල් ස්ට්‍රීප්, ඕප්‍රා වින්ෆ්‍රී, ඊලොන් මස්ක් මේ හැමෝම එක කාලෙක සමාජයෙන් කොන් වුණු, ඔයාට බෑ කියලා ප්‍රතික්ෂේප වුණු අය. හැබැයි ඒ අය ඔප්පු කළා ලෝකයා ඔබව ප්‍රතික්ෂේප කරන එක නෙවෙයි ප්‍රශ්නය ඔබ ඔබවම ප්‍රතික්ෂේප කරගන්න එකයි කියලා. ඒ නිසා මතක තියාගන්න ඔබේ ලොකුම හතුරා එළියේ නෙවෙයි. ඒ ඔබේ ඔළුවේ ඇතුළෙමයි. මට බෑ, මම කැතයි, මම දුර්වලයි කියන ඒ සිතුවිලි පරද්දන්න. දීපිකා පදුකෝන් වගේ සුරූපිනියක්වත් ප්‍රතික්ෂේප වෙන ලෝකක ඔබ ගැන ඔබ තක්සීරු කරන්නේ ඇයි? ඔබේ කඳුළු, ඔබේ වේදනාව, ඔබේ තනිකම මේ හැමදේම ඔබේ ඉන්ධන කරගන්න. තමන්ගේ වගකීම තමන්ම ගන්න. අද ඉඳන් ඔබව ප්‍රතික්ෂේප කරපු අයට රිදෙන්නම දිනන්න පටන් ගන්න. මොකද දන්නවද? දිනන මිනිස්සුන්ට ප්‍රතික්ෂේප වීම කියන්නේ තවත් එක පඩියක් විතරයි. මේ වගේ හිතට හයියක් ගෙන දෙන ජීවිතේ වෙනස් කරන වීඩියෝ දිගටම බලන්න කැමතිනම් අමතක නොකර අපිව subscribe කරන්න. අලුත්ම වීඩියෝ එකක් දාපු ගමන්ම දැනගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ටත් බලන්න ෂෙයාර් කරන්න.